නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස යන් ලද්දං තේන තුට්ටබ්බං අතිලෝභෝහි පාපකෝ හංස රාජං ගහෙත්වාන සුවන්නා පරිහායතා. ලැබුණු දෙයකින් සතුටු විය යුතුය. අතිලෝභය වනාහි ලාමකය. හංස රාජය අල්වාගෙන රණින් පිරිහුනාසේ. සද්ධාවන්ත පින්නතුන මේ ගාථාව දේශනා කළේ බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතන වනාරාමේ වැඩ වාසය කරන සමයේ තුල්ල නන්දා මෙහෙණ ආරම්භයා ස්වර්ණහංස ජාතකයේදී. ඒ කාලයේ නන්දා නන්දවති සුන්දරී නන්දා තුල්ල නන්දා කියලා සහෝදරයෝ 4 දෙනෙක් පැවිදි වෙනවා. ඒ සුන්දරී නන්ද අභිරූපී තරුණයි විශිෂ්ට රූපය තියෙනවා දැකුම් කළුයි දක්ෂයි. එතකොට මේ කතාව සිද්ධ වෙන්නේ තුල්ල නන්දා භික්ෂුණිය සම්බන්ධව. ඒ කාලේ එක්තරා උපාසකයෙක් භික්ෂුණී සංඝයාට ලූණු වලින් පවරනවා. එයාට ලූණු ඒ ගොවිපලක් තියෙනවා. එක භික්ෂුවකට එක භික්ෂුණියකට ලූණු පොකුරක් ඒ පොකුරු 2ක් 3ක් දෙන්න කියලා ඒ පවරනවා. එතකොට උයන් පල්ලට කියලා තියෙන්නේ එක භික්ෂුණියක් ආවොත් ඒ පොකුරක් 2ක් දෙන්න කියලා තියෙන්නේ. එතකොට ඒ කාර්ය සවැත් නුවරේ උත්සවයක් තියෙනවා. එතකොට ඒ ගෙනාවු ලූණු ඉවර වෙනවා. ඒ අවස්ථාවේ මෙහෙණ නැවිදින් කියනවා ඒ උපාසකයාට ඇවත ලූණු වලින් ප්‍රයෝජනයක් ඇත කියලා. ඒ උපාසකයා කියනවා ආර්යයන් ලූණු නැත කියලා. අවසානයේ කෙතට යනු මැනවි කියලා. ඊට තුල්ල නන්දා භික්ෂුණිය ඒ කෙතට ගොස් ඒ පමණ නොදැන බොහෝ ලූණු ගෙන්වා ගන්නවා. ඒක දැනගෙන ඒ කෙත් පාලකයා දොස් කියනවා නුගුණ කියනවා බොහෝ ලූණු ගෙන්වා කියලා. ඒ දොස් කීම ඒ භික්ෂූන්ට කියනවා. ඒ භික්ෂූන්ට ඇහිලා ඒ බුදුරජාණන් වහන්සේට දන්වනවා. ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ ගරහනවා. ගරහා ධර්ම කතා කොට භික්ෂූන්ට මේ ස්වර්ණහංස ජාතකයේ දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි පෙර වූවක් කියමි. මේ තුල්ල නන්දා මෙහෙණ එක්තරා බමුණෙකුගේ බිරිඳ විය. නන්දාය නන්දවතිය සුන්දරී නන්දායයි ඒ දියණියෝ 3 දෙනෙක් වූහ. මහණෙනි ඒ කාලේ ඒ දරුවන්ගේ පියා ඒ බ්‍රාහ්මණයා කලුරිය කොට එක්තරා හංස යෝනියක උපන්නේය. ඔහුගේ පියාපත් සියල්ල රන්මා විය. ඒ බමුණා ඒ හංසයා ඇවිත් ඒ බමුණ තමයි ඒ හංසයා වෙලා උපදින්නේ. ඒ හංසයා ඇවිත් තමන්ගේ බිරිඳ සහ දරුවන් දැකලා ඒ අය දුක්පත්ව අනුන්ගේ බැලමෙහි කර යැපෙන බව දැන කලින් කලට පැමිණ එක් රන් පියාපතක් දෙනවා. ඒකෙන් දරුවෝ සහ බැමිණිය ජීවත් වෙනවා. දවසක් බැමිණිය කල්පනා කරනවා හංසයා අපට එක පියාපතයි දෙන්නේ. ආයාපම අල්ලලා සේරම ගලව ගන්න ඕනේ කියලා හිතනවා. ඊට පස්සේ ආවට පසු අල්ලාගෙන දූවරු එපා කියද්දී පියාපත් සේරම ගලව ගන්නවා. ඊට පසු ඒ හංසයාට යන්න බැරිව ඉන්නවා. පියාට වෙනකම්. පසු ඒ හංසයාගේ පියාපත් එනවා. ඒවා සුදු පාටින් එන්නේ. ඒකට අලුතින් එනේවා රත්තරන් වෙන්නේ නැහැ. ඊට පසු ඒ හංසයා යනවා. ආයෙ එන්නේ නැහැ. ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි දායි බැමිණිය මේ තුල්ල නන්දා භික්ෂුණියයි දූවරු 3 දෙනා මේ අයමයි. ස්වර්ණ හංසයා වූයේ ලෝකනාථ වූ බුදු මමයි කියලා ඒ දේශනා කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි තුල්ල නන්දා භික්ෂුණිය අතිලෝභය නිසා රණින් පිරිහිනි. දැන් ලුහුණු වලින් පිරිහිනියයි කියලා මේ ගාථාව දේශනා කරනවා. එතකොට යමෙක් Tamante ලැබුණු දේෙන් සතුටු විය යුතුයි. අතිලෝභය වනාහි ලාමකය කියලා. ඒ ගරහලා ශික්ෂාපදයක් පනවනවා භික්ෂුණීන්ට යම් මෙහෙණක් ඒ ලුහුණු කානම් පචිතය වැත්වේ කියලා. ඒතර මෙතන කියන්නේ ලුහුණු කියලා
මගධ රටේ උපන් ලුහුණු වලට හෙළ ලුහුණු, සැලු ලුහුණු, පලාවන් ලුහුණු, හෙළ ලුහුණු, සුදු ලුහුණු, පලාවන් ලුහුණු, මිදුළු නැති ලුහුණු, පොදිවලට දාලා තියෙන ලුහුණු, ඒ මස් ව්‍යංජන ආදියට දාලා තියෙන ලුණු, බෙදපු ලුණු ආදී ආහාර වලට ඒ දාලා තියෙන ඒවා කෑවට ඇවතක් වෙන්නේ නැහැ, අකපයක් වෙන්නේ නැහැ. ඒකට ඒ විදිහට දේශනා කරන්නේ. ඒකට මේදී දේශනා කරන්නට යෙදුනේ අධික ලෝභය නිසා ඒ පමණ ඉක්මවා ඒ ගන්නවා. ඒ නිසා ඒ ලැබෙන තියෙන දේත් නැති වෙලා යනවා. ඒ බුදුරජාණන් වහන්සේ පැවිද්දන් දේශනා කරලා තියෙන්නේ යතාපි බමරූ පුප්පං වන්න ගන්ධං අහේටයම් ඵලේති රස මාදාය ඒවං ගාමේ මුනීචරේ. යම්සේ බඹරා මල් වලටත් ඒවායේ වර්ණයටත් ඒ සුගන්ධයටත් හානියක් නොවන ලෙස මල් වලින් රොන්ගෙන යන්නේද, එසේම පැවිද්දා විසින් කිසිවෙකුට හානියක් නොවන පරිදි ගමෙහි හැසිරිය යුතුයි කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ මදක් දෙන, ඒ මදක් දෙනු කැමති පොහොසත් දායකයාගේ ඔහුගේ අදහස අනුව දෙන දේ ගත යුතුයි. ඒ විදිහට. එතකොට ආය දේශනා කරනවා ඒ මද වූ දීමනාවට ගර්හා නොකළ යුතුයි. එතකොට ඒ විදිහට ඒ දෙන තැනත්තාට හෝ ගර්හා නොකළ යුතුයි කියලා. ඒ දුප්පත් දායකයා ඒ බොහෝ දෙනු කැමති. බොහෝ දෙනු කැමති වත් ඔහුගෙන් වත්කමට අනුව ඔහුගෙන් ඒ ස්වල්පයක්ම ගත යුතුයි. පොහොසත් දායකයා බොහෝ කොට දෙනු කැමති කල්හි තමාගේ පමණ බලා යැපෙන පමණට පිළිගත යුතුයි. මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒතකොට ඒ ජාතක කතාවල බොහෝ කරුණු කාරණා තියෙනවා. මේ මිනිසාට තමන්ගේ යහපත උදෙසා ස්වර්ග මෝක්ෂ උදෙසා ජීවිතය හඩගසා ගැනීමට. එතකොට මේ විදිහට කරුණු කාරණා දැනගත යුතුයි. එතකොට මේ විදිහට මේ සද්ධර්ම ශ්‍රවණය යෝනිසෝ මනසිකාරය සංසාර දුකින් අත මිදීමට හේතු වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න.